You all are welcome to Let's Learn English YouTube channel. අද පාඩමෙන් අපි ඉගෙන ගන්නේ යම් කෙනෙක් යමක් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ යමක් කරන්නට අවශ්‍ය නැහැ කියන අදහස ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද කියන එක. මේ සඳහා ප්‍රථමයෙන්ම ඔබ subject එක එනම් කරන කෙනා සඳහන් කළ යුතුයි. දෙවනුව needn't යන පදයේද ඉන්පසුව ක්‍රියාපදයේද ක්‍රියාපදයට පසුව අපි වාක්‍යයේ rest එක එනම් ඉතුරු ටික සඳහන් කළ හැකියි. ඔබගේ දැනුවත්භාවය සඳහා මම මෙම වාක්‍ය රටාව ගොඩනගන ආකාරය ඉහතින් දී තිබෙනවා. දැන් අපි උදාහරණ වාක්‍ය සඳහා යමු. Yes, let's move on to the first example. You needn't do it now. You needn't do it now. ඔබ ඒක දැන් කරන්න අවශ්‍ය නැහැ. මෙම වාක්‍ය දිහා පොඩ්ඩක් බලන්න. You subject එක එනම් කරන කෙනා. needn't යන පදය යොදලා තියෙනවා. ඊළඟට ක්‍රියාපදය do it now. ඊළඟට වාක්‍ය ඉතුරු ටික. You needn't do it now. ඔබ ඒක දැන් කරන්න අවශ්‍ය නැහැ. Now the second one. She needn't come again. She needn't come again. She needn't come again. නැවත එන්න අවශ්‍ය නැහැ. Okay, the third one. You needn't pay her such a big salary. You needn't pay her such a big salary. ඔබ ඇයට තරම් ලොකු වැටුපක් ගෙවන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. You needn't pay her such a big salary. Now the fourth one. They needn't pay a fine for this. They needn't pay a fine for this. ඔවුන් මේකට දඩයක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. They needn't pay a fine for this. Right, the fifth one, the last one. You needn't do the washing up. You needn't do the washing up. ඔබ ඒ කියන්නේ පුතේ do the washing up කියන එක මම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. මම do the washing up කියන එකෙන් අදහස් වෙන්නේ යම්කිසි කෑම වේලක් අරගෙන ඊට පසුව කාපු පිඟන් කෝප්ප පිසන ලද භාජන හැඳි ගෑරුප්පු ආදිය සෝදා පිරිසිදු කරන එකට අපි කියනවා do the washing up කියලා. Right, that means the act of washing plates, glasses, pans after a meal. Right, you needn't do the washing up කියන එකෙන් අදහස් වෙන්නේ ඔබ ආහාර වේල ගත්තට පස්සේ ඒ සඳහා භාවිත කරපු පිඟන් කෝප්ප හැඳි ගෑරුප්පු ඒ උයන භාවිත කරන ලද භාජන ආදී හොදන්නට අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක. You needn't do the washing up. Right, thank you for watching the video.